මේ කමිටුවේ වාර්තාව යලිත් තවත් කණ්ඩායමක් එතුමා විසින්ම පත් කරලා නිගමනයන් ලබා ගන්න ඕනේ කියලා කියනකොට ජනතාවට මතක් වුණේ අර අපේ ජනවහරේ තියෙන කියමනක් හොරාගේ අම්මගෙන් පේන හනවා වගේ වැඩක් වෙයිද කියලා තමයි සාමාන්‍ය ජනතාවගේ මතය වුණේ. ඒ නිසා අපි රජයට මේ අවස්ථාවේදීත් කියන්නේ මේ කාරණා නිසා විවිධ පැටලැවිලි වලට පත් වෙලා සිටින මොහොතේ ආණ්ඩුව මේ හත් පොලේම ගාගෙන තියෙන අවස්ථාවේ මේ කාරණාව සම්බන්ධව අපි ආණ්ඩුවට කියන්නේ සාධාරණව මේ චෝදනා විමර්ශනය කිරීම දැන්වත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා දේශීයව හා ජාත්‍යන්තරව නීති විශාරදීන් විනිසුරුවරුවන් සම්බන්ධ කරගෙන ස්වාධීන පරීක්ෂණයක් කරන්නට ඇයි ආණ්ඩුව අකමැති කියන එක අපට බරපතල ප්‍රශ්නයක්.